වනාන්තරයේ ජීවත් වෙන අලි එයාලගේ කකුල් පාවිච්චි කරලා sannivedanaya කරනවා කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. හැබැයි ඒක හරියටම වෙන්නේ කොහොමද කියන එක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. භූමියෙන් යන කම්පන එහෙම නැත්නම් ground vibration එක හරහා කරන sannivedanayට අපි කියනවා විද්‍යාවේදී seismic communication කියලා. වනාන්තරයේ ජීවත් වෙන අලි පණිවිඩ හුවමාරුව සඳහා සමහර අවස්ථාවල එයාලගේ කකුල් බිමට ගහනවා. ඒ ගහනකොට මේ කම්පන තරංග පොළව දිගේ ගොඩක් දුරට යනවා. ඒක සමහර විට කිලෝමීටර ගාණක් වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. ඒක ඉන්ෆ්‍රා සවුන්ඩ් පරාසය තියෙන නිසා. අලින්ගේ පාදවල තියෙනවා මෙකැනෝ රිසෙප්ටර්ස් කියලා සංවේදක වර්ගයක්. ඒවට පොළව හරහා එන කම්පන ඉතා සංවේදීව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම එයාලගේ තියෙන පැසිනියන් කොපස්කර්ල්ස් කියන සංවේදක වර්ගයත් මේකට උපකාරී වෙනවා. මෙයාලා වැඩි ශබ්දයක් නොකර එයාලගේ කකුල් දෙක බිමට තද කරගෙන සමහර වෙලාවට මේ එන කම්පන තරංග අහනවා. එයාලට ඒවා මොළයට දැනෙන්න සලස්වන්න හැකියාව තියෙනවා. මේ seismic communication ක්‍රමවේදය හරහා එයාලට දැනගන්න පුළුවන් වෙනාලි රංචුවක් ඉන්නේ කොහෙද? එයාලට අනතුරක් තියෙනවද? එයාලා ගමන් කරන දිශාව ගැන එයාලට හරි අවබෝධයක් ගන්න මේ හැකියාව එයාලට ලොකු උපකාරයක් වෙනවා. මෙයාලා හර්ට්ස් 20 40 වගේ අඩු සංඛ්‍යාත තරංග පොළවට මුදා හැරලා කිලෝමීටර 5-10ක් දුර ඉන්න අලිත් එක්ක sannivedanaya කරනවා. කේටි පේන් කියන සත්ව විද්‍යාඥයා තමයි 1970 දශකයේ අලි ඉන්ෆ්‍රා සවුන්ඩ් පාවිච්චි කරලා sannivedanaya කරනවා කියන එක හොයාගත්තේ. කේට්ලින් ඔ'කොනල් රොඩ්වෙල් කියන ඇමරිකානු විද්‍යාඥයා අලි පොළව හරහා sannivedanaya කරගන්න බවට තහවුරු කරන්න විශේෂ පර්යේෂණ ගණනාවක් කරා. ඒ වගේම ground vibration sensors high කරලා අලි පාද ගහනකොට ඒ වගේන vibration measure කරලා එයා දැනගත්තා වෙන අලි ඒවට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා එයා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා share කරලා page එකටත් follow එකක් දාගෙන යන්න.